සාදරයෙන් පිළිගන්නවා Voice Girl YouTube channel එකට. කතාව බලන්න කලින් අප subscribe කරන්නත් අමතක කරන්න එපා. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින සමයේ සැවැත් නුවරම සාමාන්‍ය සිටු පවුලක් සිටියා. සාමාන්‍ය සිටු පවුලක් කියලා කියන්නේ 40 කෝටියකට වඩා අඩුවෙන් ධනය ඇති උදවියටයි. ඉතින් මේ සිටු පවුල 18 කෝටියක් පමණ ධනය තිබුණු උදවියයි. මේ පවුලට හිටියේ එකම එක පිරිමි දරුවෙක් විතරයි. දිනක් ඔහු තමන්ගේ මාළිගයේ සඳුරු තලයට වී බලා සිටින විට මේ තරුණ පුත්‍රයා දකිනවා බොහෝම පිළිවෙලට සුදු වතින් සැරසුණු සුවඳ මල් දෝත දරා සිටින විශාල පිරිසක් ඉතාම සංවර ගමනින් පාර දිගේ ගමන් කරනවා. මේ තරම් පිළිවෙලට ඇඳලා මනාව සැරසි සුවඳ මල් දෝත දරාගෙන මේ පිරිස මේ කොහේ යනවද? මෙහෙම සිටුව සිටු පුත්‍රයා මේ ගැන සොයා බැලුවා. ඔහුට දැනගන්න ලැබුණා මේ පිරිස මේ යන්න ජේතවනාරාමයට බණ අසන්න කියලා. මේ අය යන්නේ මේ බණ අහන්න. එහෙනම් මටත් බණපදයක් අහන්න යන්න පුළුවන්. ඒ නිසා මමත් යනවා බණ අහන්න. මෙහෙම සිටුව සිටු පුත්‍රයා බොහෝම ඉක්මනින් සූදානම් වෙලා සුවඳ මල් රැගෙන අර පිරිස සමග පිටත් වුණා. දැන් සියලු දෙනාම ජේතවනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට වඩින තෙක් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න නොයිවසිල්ලෙන් බලා සිටියා. නිසි වේලාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කර ධර්මයේ දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්ම දේශනෙන් සිටු පුත්‍රයා සිතට ගත්තා මේ සසර බොහෝම භයානකයි. වහවහා කළ යුත්තේ සසරින් එතරවීමයි. ඒ සසරින් එතර වෙනවා කියන කාරණය පසුවට නොදා ඒ සඳහා වීරය වැඩීම ජීවිතයේ පළමු පරමාර්ථය කරගත යුතුයි. ඒ සඳහා වහවහා සූදානම් විය යුතුයි කියන අධිෂ්ඨානය ඔහුගේ සිතට ආවා. වහවහා මේ සසරෙන් එතර වෙන්න නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට ගිහි ගෙදර ඉඳන් මේක කරන්න අමාරුයි. ඒ නිසා මම පැවිදි වෙන්න ඕන කියලා ඔහු තනිවම තීරණය කළා. සියලුම දෙනා උපස්ථාන ශාලාවෙන් පිටත්ව ගියාට පසු මේ සිටු පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ නිර්මල ශාසනයේ මටත් පැවිද්ද ලබා දෙලසේක්වා. පසුව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. එසේ කිරීමට පුළුවනි. නමුත් තමන්ගේ භාරකාරීත්වයේ දරන මව්පියන්ගේ අවසරය රැගෙන පැමිණෙන්න. සිටු පුත්‍රයාට දැන් හරිම සතුටුයි. මටත් එහෙනම් දැන් පැවිදි වෙන්න හැකි සිතා ඉක්මනින්ම සිටු මාලිගයට ගොස් තම දෙමාපියන්ගෙන් අවසර ඉල්ලා සිටියා. මේ ඇසීමෙන් මව්පියන්ගේ සිත බිඳී ගියාසේ ඔවුන්ට දැනුණා. පුතේ, අපිට කියලා වෙන කවුරුවත් නෑ. ඔබ විතරමයි අපිට ඉන්නේ. ඔබ අපිව අත්හැරලා ගියොත් අපි දෙදෙනාට අනාගතේ බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන්න වෙනවා. අපිට තිබෙන එකම දැස ඔබ විතරයි. ඒ නිසා ඔය අදහස අත්හැර ගන්න. දෙමාපියන් දුක්මුසුව මෙසේ පැවසුවත් පුත්‍රයා නැවත නැවත ඉල්ලා සිටියේ තමන්ට පැවිදි වෙන්නම ඕන බවයි. පැවිදි නොකළොත් ආහාර වර්ජනය කර ජීවිතය නැති කරගන්නා බව දැඩිව කියා සිටියා. නමුත් මේ සිටු දෙමාපියන් කිසිවිටක සිතුවේ නෑ ඔහු එසේ පැවසුවත් ඒ ක්‍රියාවට නංවයි කියලා. දෙමාපියන් නිතර නිතර ඔහුට අවවාද කළා පැවිද්ද යනු ඉතා අසීරු කටයුත්තක් බවට. නමුත් සිටු පුත්‍රයා තමන්ගත් තීරණය වෙනස් කිරීමට අදහසක් තිබුණේ නෑ. දැන් ඔහු දින ගණනාවක පටන්ම ආහාර ගැනීම නවතා තිබුණා. මව්පියන්, ඥාතීන්, යහළු මිත්‍රයෝ කවුරු කොහොම කරුණු පැහැදිලි කළත් බීරකුසේ සිටියා. ඒ කිසිම පැහැදිලි කිරීමක් ගණනකට ගත්තේ නෑ. අවසානයේ හැමෝම තීරණය කළා මෙහෙම හිටියොත් මොහුගේ ජීවිතේ නිකම්ම නැති වෙලා යනවා.
පැවිදි වුණොත් අපට ඔහු දෙස බලා සිටීමට හරි පුළුවන්නේ කියලා සිටු පුත්‍රයාට පැවිද්දට අවසර ලබා දුන්නා. පසුව ආහාර පාන ආදියෙන් පෝෂණය කර බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන ගොස් මව්පියන්ගේ අවසර ඇති බව භාග්‍යවතුන් වහන්සේට සඳහන් කළා. පසුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමකට දන්වා මේ සිටු පුත්‍රයාව පැවිදි කිරීමේ වගකීම භාර කළා. පැවිදිවීමෙන් පසුව උන්වහන්සේ ඊටාම උනන්දුවෙන් භික්ෂූන් වහන්සේලා යටතේ ධර්ම විනය මනාව ඉගෙන ගත්තා. පසුව බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මට කර්මස්ථාන ලබා දෙනසේක්වා. ටිකක් දුරකට වැඩලා පැවිදි ජීවිතේ මුදුන්පත් කරගන්න මට අවස්ථාව ලබා දෙනසේක්වා. මෙසේ සඳහන් කළ පසුව බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන ලබා දුන්නා. සැවැත් නුවරින් දුර වනගත ප්‍රදේශයක ගමක් ඇසුරු කරගෙන පුංචි කුටියක වැඩ සිට උන්වහන්සේ 12 අවුරුද්දක් තිස්සේ දුතාංගධාරීව ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කළා. වසර 12කට පසු සැවැත් නුවරින් පිටත් වුණු එක් භික්ෂූන් වහන්සේ නමක් මේ කැලෑබද පුංචි ආරාමයට පැමිණුණා. තමන්ගෙන් කළ යුතු ආගන්තුක වත්පිළිවෙත් මනාව සම්පූර්ණ කර පසුව විවේකීව උන්වහන්සේ අර ආගන්තුක භික්ෂූන් වහන්සේ සමග කතාබස් කළා. ස්වාමීනි ඔබ කොහි සිටද මේ වඩින්නේ? ආයුෂ්මතුනි මම සැවැත්නුවර ඉඳලා පැමිණෙන්නේ. මේ ඇසීමෙන් උන්වහන්සේට මහත් සතුටක් දැනුණා. හේතුව මේ භික්ෂූන් වහන්සේ වැඩම කරලා තිබෙන්නේ තමා උපන් ගමේ සිට නිසා. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නෙත් සැවැත් නුවරම නිසා භාග්‍යවතුන් වහන්සේ ගැනත් විස්තර අසා භික්ෂු මහා සංඝයා ගැනත් තොරතුරු වසා ආගේ තොරතුරු බොහෝමයක් කතා කොට උන්වහන්සේ ආගන්තුක භික්ෂූන් වහන්සේගෙන් මෙහෙම ඇසුවා. ස්වාමීනි ඔබ වහන්සේට මතකද සැවැත්නුවර අසවල් වීදියේ 18 කෝටියක් පමණ ධනය තිබුණු සිටු පවුලක් සිටියා. ස්වාමීනි දැන් ඒ සිටුතුමයි සිටු දේවියයි කොහොමද? ආයුෂ්මතුනි ඒ ගැන නම් මගෙන් අහන්න එපා. කියා ආගන්තුක භික්ෂූන් වහන්සේ පිළිතුරු දුන්නා. මොහොතක් නිශ්ශබ්දව සිට නැවතත් උන්වහන්සේ ස්වාමීනි ඇයි ඔබ වහන්සේ එහෙම කීලේ? පසුව ආගන්තුක භික්ෂූන් වහන්සේ සියලු තොරතුරු කියා සිටියා. ආයුෂ්මතුනි මම එහෙම සඳහන් කළේ ඒ සිටු පවුල දැන් එතන නෑ කියන්නයි. ආයුෂ්මතුනි ඒ සිටු පවුලේ ඉඳලා තියෙනවා එක සිටු පුත්‍රයෙක්. ඒ සිටු පුත්‍රයා මීට අවුරුදු ගානකට කලින් පැවිදි වෙලා තියෙනවා. නමුත් දැන් ඉන්නේ කොහෙද කියන කාරණාවක් ඒ අය කවුරුත් දන්නේ නැහැ. පැවිදි වෙන්න කලින් මව්පියන් බොහෝම අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒ සිටු පුත්‍රයාගේ බලවත් ඉල්ලීම නිසායි පැවිදි කරලා තියෙන්නේ. ඒ නිවසේ තිබුණ ධනයට හිමිකම් කියන්න වෙන කෙනෙක් නැති නිසා යම් කෙනෙක් සිටුතුමාගෙන් මුදලක් ඉල්ලගත්තනම් ඒ කවුරුත් ආපසු ණය ලබා දුන්නේ නැහැ. අවසානයේ ඒ දෙපළ හොඳටම අසරණ වුණා. ජීවත් වෙන්න පවා විදිහක් තිබුණේ නැහැ. ආයුෂ්මතුනි එදා රන්තලියේ ආහාර අනුභව කරපු සිටුතුමයි සිටු දේවියයි අද වළංකබල් දෙකක් අරන් සිංගමන යනවා. ඉතින් මේ කතාව අසා සිටින විට උන්වහන්සේගේ දැස් වලින් කඳුළු වැටෙන්න පටන් ගත්තා. උන්වහන්සේ තනිවම කල්පනා කළා. අනේ මම නිසා නේද මගේ දෙමාපියන්ට මෙහෙම වුණේ? මෙහෙම වෙන බව නේද එදා පැවිදි වෙන්න කලින් කිව්වේ? මම එදා ඒක ඇහුවනම් අදත් මගේ මව්පියෝ හොඳට ජීවත් වෙනවා. මම දැන් මේ කුටියට ඇවිල්ලා 12 අවුරුද්දක් වෙනවා. නමුත් මට ශාසනයේ තවම මාර්ගයක් ඵලයක් ලැබුණේ නැහැ. සමහර විට මේ ජීවිතයෙන් මට මාර්ගයක් ඵලයක් නොලැබෙනවා ඇති. මම එහෙනම් හෙට උදේම පිටත් වෙනවා මව්පියෝ ළඟට. උන්වහන්සේ තීරණය කළා. සැවැත් නුවරට ගිහින් සිවුරු හැරලා අම්මා තාත්තා ජීවත් වෙනකම්ම ඒ දෙන්නව බලා ගන්නවා කියලා. ස්වාමීනි ඒ සිටු පවුලේ එකම පුත්‍රයා මම නිසා තමයි මගේ දෙමාපියන්ට මෙහෙම වුණේ. ස්වාමීනි මට අනුකම්පා කරන්න. මම හෙට උදේම සැවැත් නුවරට පිටත් වෙනවා. ඔබ වහන්සේ මේ කුටියට වෙලා ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කරන්න. මෙසේ සඳහන් කර
උන්වහන්සේ පසුවදා උදේ පාන්දරින්ම පාත්‍රා සිවුරු රැගෙන මගට අවතීර්ණ වුණා. උන්වහන්සේට ගෙන යාමට තිබුණේ පාත්‍රයයි සංගල සිවුරයි පමණයි. 12 අවුරුද්දක් තිස්සේ උන්වහන්සේ මනාව සිල් ගුණ ප්‍රගුණ කරලා තිබුණා. හැබැයිම භික්ෂුවක් හැටියට කටයුතු කළා. මේ 12 අවුරුද්දම දුතාංගධාරීව උන්වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ බොහොම සතුටින් පිටත් වෙලා සිවුරු හරින්න සිතාගෙන සැවැත් නුවරට වැඩියා. ජේතවනාරාමයට පිටුපසින් ඇති මාර්ගයක දෙමන් සන්ධියකින් නතර වෙලා උන්වහන්සේ කල්පනා කළා මේ දෙමන් සන්ධියෙන් එක් පැත්තකට ගියොත් ජේතවනාරාමයට අනික් පැත්තට ගියොත් සැවැත් නුවර නගරයට උන්වහන්සේ කොයි පැත්තටද වඩින්නේ කියලා. සිවුරු හැරලා මව්පියෝ දෙන්න පෝෂණය කරන කාරණාවට යොමු වුණාම මට ආයි කවදානම් භාග්‍යවතුන් වහන්සේ දකින්න ලැබෙයිද දන්නේ නැහැ. ඒ නිසා අද රාත්‍රියේ භාග්‍යවතුන් වහන්සේව බැහැ දැකලා වන්දනා කරලා ධර්ම ශ්‍රවණය කරලා හෙට උදේම මව්පියන් ළඟට පිටත් වෙනවා. එහෙම හිතලා උන්වහන්සේ ජේතවනාරාමයට වැඩියා. උන්වහන්සේ හිතන දේවල් උන්වහන්සේ කුටියෙන් බැහැර වෙලා වඩින්නේ ඇයි? මේ සියලුම කාරණා උන්වහන්සේ යම්සේ සිතනවාද ඒ හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ධර්මශාලාවේ බණ අසන්න වැඩ සිටින බවත් දන්නවා. සිවුරු හරින්නයි කල්පනාව භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා. අද ධර්ම දේශනාවට මව්පිය ගුණය එකතු කරන්න ඕන කියලා එදා ධර්ම දේශනාවේ මව්පිය ගුණය ගැන කරුණු විශාල ප්‍රමාණයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මව්පියන්ගේ අගය පැහැදිලි කර පැවිදි වුණු භික්ෂුවක් නමුත් දෙමාපියන් අත් නොහැරිය යුතු බවත් පැවිද්දෙකුට පැවිදි ජීවිතයේ සිටම ගිහිව සිටින දෙමාපියන් පෝෂණය කිරීමට උපස්ථාන කිරීමට එහි කිසිම බාධාවක් නැති බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළසේක. අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම දේශනයට සවන් දුන් මේ තරුණ භික්ෂුන් වහන්සේගේ සිත ජලය තමා නිවා දැමුවා වගේ බොහෝම සහනයට පත් වුණා. හේතුව උන්වහන්සේ සිවුරු ඇරීමට කැමැත්තක් නොතිබුණු නිසා. පසුවදා උදෑසනින්ම හරිම සතුටින් තම මව්පියන් ළඟට යාමට සූදානම් වුණා. මම අවුරුදු ගානකින් මව්පියන් ළඟට යන්නේ. ඒ දෙදෙනාම දෙන් වයෝවෘද්ධයි. සිංගමන් යදිනවා. එවන් මව්පියන් ළඟට හිස්සතින් යාම සුදුසු නැහැ. මම මොනවද ඔවුන්ට රැගෙන යන්නේ? උන්වහන්සේ කල්පනා කළා. ඉතින් එදා උන්වහන්සේට සලාක බතක් ලැබුණා. දායකින් රැගෙනා දානයකින් උන්වහන්සේගේ පාත්‍රයටත් දානෙ කොටසක් ලැබුණා. පැවිදිවීමෙන් පසු උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ නැතිව දානය ටිකක් පාත්‍රයට ලබාගත් පළවෙනි දවස. ඒ නිසාම උන්වහන්සේට ලැජ්ජත් සිතුණා. කොහොම වුණත් ඒ ආහාර ටිකත් රැගෙන මව්පිය බලන්න පිටත් වුණා. සොයාගෙන යන විට වෙනත් නිවසක් ඉදිරි පිට දෙමාපියන් දෙදෙනාත් මොනවා හරි යමක් ලැබෙනතුරු බලා සිටිනවා උන්වහන්සේ දුටුවා. සිටුතුමා හොඳටම මහලුයි. දැස්වල පෙනීම පවා අඩුයි. වැරහැලි ඇඳුම් ඇඳගෙන කිස් කපාපු කාලයක් පවා සිතා ගැනීමට බෑ. රැවුල බොහෝම ඝනව වැවිලා නාවත් කරගත් කාලයක් පෙනෙන්නේ නෑ. බොහෝම ජරා ජීර්ණයි. අම්මත් එහෙමයි. උන්වහන්සේට හිතේ ඇතිවුණු දුක දරාගන්න බැරි තරම්. උන්වහන්සේ එතනම නතර වෙලා මව්පියන් දෙස බලා සිටියා. සිටු දේවිය භික්ෂූන් වහන්සේව දැකලා සිටුතුමාට කතා කළා. සිටුතුමනි, භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩලා. අපි දෙන්නත් මේ කවුරු හරි මොනව හරි දෙනකම් බලාගෙන ඉන්නේ. අපි උන්වහන්සේට මොනව දෙන්නද? උන්වහන්සේට ඉදිරියට වඩින්න කියන්න. පසුව සිටු දේවිය භික්ෂූන් වහන්සේට මෙහෙම කීවා. ස්වාමීනි, අපිත් හිඟමං යන අය. ඔබ වහන්සේ පමා නොවී ඉදිරියටම වඩින්න. සිටු දේවියට උන්වහන්සේව හඳුනා ගැනීමට නොහැකි වුණා. භික්ෂූන් වහන්සේ තවම එතනමයි. සිටු දේවිය නැවත නැවතත් උන්වහන්සේට ඉදිරියට වඩින ලෙස කීවත් උන්වහන්සේ එතනටම වී ඔවුන් දෙස බලා සිටියා. සිටුතුමනි, උන්වහන්සේ කීවට වඩින්නේ නෑනේ. ටිකක් විපරං කරලා බලන්න අපේ පුතා ආවද කියලා. සිටු දේවිය තව ටිකක් හොඳින් ලං වෙලා බැලුවා.
ඇය හඳුනාගත්තා. මේ වෙන කවුරුත් නෙවෙයි ඔවුන්ගේ පුත්‍රයාමයි කියලා. ඇයට අතීතයේ සිහිවුණා. වර්තමානයත් සිහිවුණා. සිටු දේවියට ගොඩාක් දුක හිතුණා. ඇය එතනම බිම වැටිලා හඬන්න පටන් ගත්තා. සිටුතුමාත් ඒ සියලු දේ දැක හඬා වැටුණා. තම මව්පියන්ගේ දෑස්වලින් වැඩෙන කඳුළු දැකලා උන්වහන්සේගේ දෑස්වලිනුත් කඳුළු වැටෙන්න පටන් ගත්තා. තිදෙනාම බොහෝ වේලා හැඬුවා. භික්ෂූන් වහන්සේට තම දෙමාපියන් පැවිදිවීමට පෙර කිව් සියලු දේ සිහියට නැගුණා. තම හිත දැඩි කරගත් උන්වහන්සේ දැන් හඬන්න කාරි නෑ. මම ඔබ දෙපළ වෙනුරෙන්මයි ආවේ. අදින් පසු මම හැමදාමත් ඉන්නවා. මෙසේ පවසා දෙමාපියන් නැගිට්ටවා. සුදුසු තැනක වාඩි කරවා උන්වහන්සේගේ පාත්‍රයට ලැබුණු සලාක බත දෙමාපියන්ට බෙදා දුන්නා. උන්වහන්සේ නැවතත් පිණ්ඩපාතේ වැඩලා දහවලටත් ආහාර සොයාගෙන මව්පිය දෙපළට පිළිගැන්වුවා. උන්වහන්සේට ලැබෙන අලුත් වස්ත්‍ර තමන්ගේ මව්පියන්ට ඇන්දෙව්වා. මව්පියන්ගේ පරණ වස්ත්‍ර ඉවත් කළා. එදා පටන් හැමදාමත් ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා මව්පියන්ට ආහාර පාන ලබා දුන්නා. මෙහෙම කාලයක් ගෙවිලා ගියා. දැන් ස්වාමින් වහන්සේ දන් වළඳන්නේ හරිම අඩුවෙන්. එක් වතාවක් පිණ්ඩපාතේ වැඩලා ඒ ලැබෙන දානේ තම මව්පියන්ට බෙදා දීලා උන්වහන්සේට නැවත පිණ්ඩපාතේ වඩින්න කාලයක් තිබුණේ නැහැ. මව්පියන් හැමදාම අනුභව කළත් ස්වාමීන් වහන්සේ වළඳන ප්‍රමාණය බොහෝම අඩුයි. ගොඩක් දවස්වලට උන්වහන්සේ සිටින්නේ කුසගින්නේ. මේ හේතුව නිසා උන්වහන්සේ දවසින් දවස කෘෂ වෙන්න පටන් ගත්තා. දැන් ශරීරය බොහෝම කෙසඟයි. දවසක් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින විට භික්ෂූන් වහන්සේලා පිරිසක් මගදී මුණ ගැසුණා. ආයුෂ්මතුනි, කුමක්ද මේ ඔබ වහන්සේට වුණේ? මහානකම ගැන ඇල්මක් නැතුවවද්ද? නැත්තං ඔබේ සීලයට හානි වුණාද? කිසියම් කලකිරීමක් කනස්සල්ලක් හිතේ තියෙනවද? ඔබ පෙර බොහොම ලස්සන ශරීරයක් තිබුණ අයෙක්. ඇයි මෙහිම වුණේ? ස්වාමීනි, පැවිද්ද ගැන කලකිරීමක් නෑ. මගේ සීලය ගැන මට අල්ප මාත්‍ර දුකක් නෑ. මගේ සිල් සම්පූර්ණයි. ස්වාමීනි, මගේ අම්මා තාත්තා කාත් කවුරුත් නැතුව අසරණයි. මම මේ දවස්වල ලැබෙන දාණය මව්පියන්ටයි ලබා දෙන්නේ. බොහෝ දුරට මම निराහාරව සිටිනවා. ඒ නිසයි මට මෙහෙම වෙලා තියෙන්නේ. මේ ඇසූ භික්ෂූන් වහන්සේලා අර ස්වාමීන් වහන්සේට චෝදනා කළා. මොනවා? දායක පිරිස් ශ්‍රද්ධාවෙන් දෙන සිව්පසය ගිහි අයට දෙන්න ඔබට ලැජ්ජ නැද්ද? මෙයින් උන්වහන්සේගේ සිත හොඳටම බිඳුණා. එතැනින් නොනැවතුණු අර භික්ෂු පිරිස මේ බව බුදුරජාණන් වහන්සේටත් දන්වා සිටියා. එහෙත් මේ භික්ෂු පිරිස මේ කාරණාව පැවසීමටත් පෙර භාග්‍යවතුන් වහන්සේ මේ සියලු දේ දුටුවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා. භික්ෂු පිරිසට හොඳ අවවාදයක් දිය යුතුයයි සිතා මෙසේ වදාලා. මහණෙනි, ඒ භික්ෂුවට මම ආමන්ත්‍රණය කළා කියන්න. බුදුරජාණන් වහන්සේ තමන්ව කැඳවූ බව දැනගත් භික්ෂූන් වහන්සේ එදා හවස් වරුවේ බුදු හිමියන් මුණ ගැසීමට වැඩියා. මේ භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වඩින වෙලාවයි. මේ වෙලාව හරිම ආශ්චර්යමත්. බුදුරජාණන් වහන්සේ පිරිස මැදින් උපස්ථාන ශාලාවට වැඩම කළා. පසුව භාග්‍යවතුන් වහන්සේ රැස්ව සිටි පිරිස ඉදිරියේ අර භික්ෂූන් වහන්සේට මෙසේ වදාලා. භික්ෂුව, සත්‍යයක්ද මේ පවසන්නේ? ශ්‍රද්ධාවෙන් දායකින් දෙන මේ සිව්පසය ගිහි අය පෝෂණයට යොදා ගන්නවා කියන්නේ. උන්වහන්සේ දෙවරක් නොසිතා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, එය සත්‍යයක්. මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට අවශ්‍යයි මේ සිටින පිරිසට මනා අනුශාසනාවක් කිරීමට. ඒ නිසාම නැවත භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා. භික්ෂුව, ඔබෙන් සැලකුම් ලබන ගිහි අය කවුද? ස්වාමීනි, ඒ වෙන කවුරුත් නෙවෙයි. මට ජීවිතය දානය කරපු මගේ දෙමව්පියන්. දහම් සභාවම නිශ්ශබ්දයි.
ටික වේලාවකින් සියලු දෙනාම දුටුවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුන් දෙක එකට එකතු වී එසවෙන බව. භාග්‍යවතුන් වහන්සේ තෙවරක් සාදුකාර පැවැත්වුවා. පසුව මෙසේ වදාලා. මහන ඔබ පෙර මා ගිය මග යන කෙනෙක්. මහන මගේ පෙර ජීවිතයත් ඔය ආකාරයමයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ පසු භික්ෂූන් වහන්සේලා ආරාධනා කළා ඒ අතීත කතාව ගෙන හැර දක්වන ලෙසට. පසුව භාග්‍යවතුන් වහන්සේ මව්පිය උපස්ථානය සම්බන්ධයෙන් ජයද්දිස ජාතකය දේශනා කළ සේක. ඈත අතීතයේ කම්පිල්ල නම් රටේ උත්තර පංචාල නමින් රජ කෙනෙක් රජකම් කළා. පංචාල රජුගේ අගමෙහිසියට සංසාරික වෛරක්කාරියක් සිටියා. ඒ අමුවේ මිනීමස් බුදින දරුණු යක්ෂණියක්. නමුත් අගබිසවමේ කිසිම දෙයක් දැන සිටියේ නෑ. ඇත්තෙන්ම මේ යක්ෂණියත් පංචාල රජුගේ අගබිසවත් පෙර භවයක එකම ස්වාමියාගේ බිරින්දෑවරු දෙදෙනෙක්. ඉතින් මේ බිරින්දෑවරු දෙදෙනා අතර ගැටුම් ඇති වී තිබෙනවා. මේ ගැටුම් නිසා එක් බිරිඳක් විසින් අනෙක් බිරිඳට ශාපයක් කළා. පසු කලක ඈ ද්වේෂ සිතින් මිය ගියා. අන්න ඒ ශාපයේ විපාකයක් හැටියටයි ඇය මේ භවයේ යක්ෂණියක්ව ඉපදුනේ. ඔන්න ඉතින් පංචාල රජුගේ අගමෙහෙසිය දරුවෙකු බිහි කරන්න සූදානම් වුණා. ඇගේ පළවෙනිම දරුවා ඉපදුන දවසේම යක්ෂණියක් පැමිණ ඇය ඉදිරිපිටම දරුවා කා දැමුවා. කාලයක් ගෙවිලා ගියා. අගබිසව දෙවෙනි දරුව උපතටත් සූදානම් වුණා. ඒ දරුවාත් ඉපදුන දවසේම අර යක්ෂණිය නැවතත් පැමිණ දරුවාව කා දැමුවා. ඉතින් මේ විදිහට යක්ෂණිය දරුවන් දෙදෙනෙක්ම කා දැමුවා. පංචාල රජුගේ බිසව තුන්වෙනි දරුව උපතකටත් සූදානම් වුණා. නමුත් පංචාල රජු පෙර සිදුවීම් නිසාම බිසව සිටින මාලිගයට සම්පූර්ණයෙන්ම ආරක්ෂාව යෙදෙව්වා. ඇය තුන්වෙනි දරුවාවත් බිහි කළා. එදාත් පෙර වගේම යක්ෂණිය දරුවා ළඟට ආවා. මොන තරම් රැකවල් තිබුණත් මේ යක්ෂණියට නොපෙනී මේ හැකියාව තිබුණා. ඒ නිසාම මාලිගාවට ඇතුල් වුණා. නමුත් යක්ෂණිය දරුවාට අත තියෙන විටම බිසව මහ හඬින් කෑ ගැසුවා. අවි අමෝරාගත් සෙබළු එවෙලේම මාලිගය වට කළා. යක්ෂණියට දරුවා ගිල දැමීමට අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් යක්ෂණිය දරුවාවත් රැගෙන වේගයෙන් දිව ගියා. රාජපුරුෂයන් යක්ෂණිය පසුපස එළවා ගියත් යක්ෂණිය වතුර බැස යන කානුවක් තුලට රිංගා දරුවා සමග සැඟවී සිටියා. ඒ නිසාම රාජපුරුෂයන්ට යක්ෂණීව මග හැරුණා. ඔවුන් කෙතරම් යක්ෂණීව සෙව්වත් සොයා ගැනීමට නොහැකි වුණා. යක්ෂණිය තවමත් කානුව තුල සැඟවිලා. ඔන්න ඔය වෙලාවේ අර පුංචි බිලිඳාට කුසගිනි ඇවිත් අර යක්ෂණියකින් කිරි සොයන්න පටන් ගත්තා. මේ නිසා යක්ෂණියටත් දරුවා කෙරෙහි දාරක ප්‍රේමයක් හටගත්තා. පසුව යක්ෂණිය දරුවාව මරා ගිල දමන්නේ නැතිව සොහොනේ ගල්ලෙනක තබාගෙන උස්මහත් කළා. දරුවා ආහාර අනුභව කරන කාලයේ පැමිණෙන විට දරුවාවත් මිනිස් ලේ රසයට හුරු කළා. මිනී මස් කමින් දරුවා ටිකෙන් ටික වැඩුණා. යක්ෂණියට නොපෙනී යාමේ හැකියාව තිබුණා. නමුත් මේ දරුවා මනුස්ස දරුවෙක් නිසා නොපෙනී යාමේ හැකියාවක් තිබුණේ නැහැ. දරුවට ටිකෙන් ටික දැනුම් තේරුම් එන විට තමාට නොපෙනී යාමට නොහැකි හේතුව යක්ෂණියකින් විමසුවා. නමුත් සත්‍ය පැවසුවහොත් දරුවා තමන්ගෙන් වෙන්ව යන බව සිතා දරුවාටත් නොපෙනී යන ක්‍රමයක් කල්පනා කළා. ඔය කාලේ තිබුණා දුර්ලභ වෘක්ෂයක මුල් වර්ගයක්. ඒ මුල් කැබැල්ලක් අතටගෙන නොපෙනේවා කියා අදිෂ්ඨාන කළ සැනින් මනුෂ්‍යයෙකුට නොපෙනී යාමේ හැකියාව තිබුණා.
ඉතින් මේ යක්ෂණියත් ඒ මුල් කැබැල්ලක් සොයාගෙන ඒ මතුරා මේ මිනිස් දරුවාගේ අතට දුන්නා. දැන් දරුවාටත් නොපෙනී යාමට හැකි වුණා. ඔය ආකාරයට යක්ෂණියත් මිනිස් දරුවාත් මිනී මස් කමින් ජීවත් වුණා. කාලය ගෙවිලා ගියා. යක්ෂණිය යක්ෂ ජීවිතයෙන් චුත වුණා. දැන් ඉතුරු වුණේ අර මිනිස් යක්ෂ පැටියා විතරයි. දැන් ඔහු තනිවම නොපෙනී ගිහින් වනයේට එන මිනිසුන් දැහැගෙන කනවා. තවත් පිටක අමු සොහොනේ මිනී මස් කනවා. ඔහු තමා මිනිසෙක් බව දැනගෙන සිටියේ නෑ. කාලය ගත වුණා. පංචාල රජුගේ අගබිසව කාලයක් යනතුරුම දරුවන් හැදුවේ නෑ. නමුත් පසු කලෙක රාජ්‍ය පවත්වාගෙන යාමට දරුවෙක් අවශ්‍ය නිසාම නැවතත් මා විශාල ආරක්ෂාවක් මැද අගබිසව ඇගේ 4 වෙනි දරුවාවත් බිහි කළා. නමුත් මේ දරු පැටියාව කා තැමීමට යක්ෂණිය ආවේ නෑ. මොකද ඒ වන විටත් යක්ෂණිය චුත වී සිටිය නිසා. ඉතින් ඒ නිසාම මේ දරුවාට ජයද්දේශ නමින් නම තැබුවා. එහි අරුත උනේ යක්ෂණිය දිනවියම යන අදහසයි. ඉතින් මේ ජයද්දේශ කුමරුට කිසිම උපද්‍රවයක් සිදු වුණේ නෑ. ඔහු ඉතා කඩවසම් අන්දමින් තරුණ වයසට එළඹුණා. ඒ සමගම පිය රජුවන උත්තර පංචාල රජු කාලක්‍රියා කළා. ජයද්දේශ කුමරු කම්පිල්ල නගරයේ අග රජු බවට පත් වුණා. ජයද්දේශ රජුට හිටියා ඉතාම පින්බර අගබිසවක්. ඒ අගබිසව ජයද්දේශ රජු නිසා ඉතා සොඳුරු, ඉතා පින්වන්ත බෝසත් පුත්‍රවණක් වැදුවා. ඒ පුත්‍රයා අලීන සත්ත කුමරු නම් වුණා. දැන් අලීන සත්ත කුමරු අවුරුදු 16ක පමණ තරුණයෙක්. හොඳින් ශිල්ප ශාස්ත්‍ර හදාරා කම්පිල්ල නගරයේ යුව රජු බවට පත් වුණා. ඔහොම කාලය ගෙවී යද්දී අර මිනිස් යක්ෂයාට යම් කිසි හේතුවක් නිසා ඔහුගේ අතේ තිබූ නොපෙනී යාමේ මුල් කැබැල්ල නැති වුණා. ඒ නිසා දැන් මිනිස් යක්ෂයාට නොපෙනී යාමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා වෙනද වගේ මිනිසුන් දඩයම් කරගන්න බැරි වුණා. දැන් ඔහු මග රැකගෙන ඉඳලා එතනින් ගමන් කරන මිනිසුන්ව අල්ලාගෙන කනවා. මේ ආරංචිය මුළු නගරේම පැතිර ගියා. මේ හේතුවෙන් මිනිසුන් වනයේට යාම නතර කළා. අවසානයේ මේ යක්ෂයාට සිදු වුණා කුසගිනි නිසාම ගමට යන්න. ගමට ගිහින් ගමේ සිටිය දුර්වල මහලු මිනිසුන් අල්ලාගෙන කනවා. ගම් වැසියන් සියලුම දෙනා ජයද්දේශ රජුට මේ බව දැන්වුවා. රජු මේ සඳහා සේනාව පිටත් කර හැරියා. රාජපුරුෂයින් මේ පෝරසාද යක්ෂයා ගැන හොඳ සෙවිල්ලෙන් හිටියා. ඔන්න ඉතින් වෙනද වගේම මිනිසෙක් දැහැගන්න පෝරසාද යක්ෂයා ගමට ආවා. ඇවිත් දුර්වල මිනිසෙකු අල්ලා ගන්න තැත් කරන විටම රාජපුරුෂයින් ක්‍රියාත්මක වුණා. මේන් බියට පත්වුණු යක්ෂයා වහ දුවන්න පටන් ගත්තා. වනයේ ගස්ගල් අතරින් පනිමින් බේරී පලා යන විට මේ යක්ෂයාගේ කකුල මුලක වැදුනා. කකුලේ වේදනාවට තවත් දිව යන්න නොහැකි නිසා ඒ ගසේ මුල් අතරම විවරයක සැඟවිලා සිටියා. රාජපුරුෂයින්ට මේ පෝරසාද යක්ෂයාව මග හැරුණා. සෑම තැනක්ම පරීක්ෂා කර බලා නැවත මාලිගයට පිටත්ව ගියා. දැන් මේ පෝරසාද යක්ෂයා කකුලේ වේදනාව නිසා ඇවිද යාමටවත් බැරිව සතියක් ගත වුණා. ගසේ මුල් අතරට වෙලා කුසගින්නේම සැඟවිලා සිටියා. එදා ජයද්දේශ රජු මුවදඩේ මේ යන්න සූදානම් වුණා. ඒ වෙලාවේ නන්ද නම් බමුණා රජුගෙන් මුදල් බලාපොරොත්තුවෙන් ඇවිත් සිටියා. මේ නන්ද බමුණා ජයද්දේශ රජුගේ ආචාර්යවරයෙක්. ඒ විට රජු නන්ද බමුණාට මෙසේ පැවසුවා. බ්‍රාහ්මණය, මම මුව දඩයමට ගොස් නැවත පැමිණෙනවා. මම කහවණු ටික අද හවස ඔබට ලබා දෙන්නම්. මෙලෙස කී ජයද්දේශ රජු
මුව දඩයමට පිටත් වුණා. ජයත්තිස්ස රජු මුවෙක් පසුපස හඹා ගියා. මුවා පසුපස හඹා යන රජු අනෙක් පිරිසකින් තනි වුණා. කෙසේ හෝ මුවා අල්ලාගෙන රජු මුව මාංශයේ තමන්ගේ කරේ තබාගෙන නැවතත් තමන්ගේ සේනාව සොයාගෙන ගියා. මෙහෙම ඇවිද යන රජුට වෙහෙසක් දැනුණා. වෙහෙස නිවා ගැනීමට අර යක්ෂයා සැඟවිලා සිටින ගස යටට ගිහින් විවේක ගත්තා. මුල් අතර සැඟවිලා සිටි පෝරිසාද යක්ෂයා ඉසැනින් ජයත්දිස රජුගේ අතින් අල්ලා ගත්තා. තොපාද මගෙන් බේරෙනවා බොරු. මම සද්දිනක් තිස්සේ කුසගින්න හිටියේ. අද මං තොපට මෙතනින් පලා යන්න දෙන්නේ නෑ. මට හොද්දටම කුසගිනි. ජයත්දිස රජුට තේරුම් ගියා මේ යක්ෂයාගෙන් ගැලවීමක් නැති බව. යක්ෂයාට හසුවී හමාරයි. යක්ෂයා සමග සටන් කර ජයගත නොහැකි බවක් පෙනුණා. රජු සිත සමබර කරගෙන හරි යක්ෂය, මම නුඹේ ගොදුරවීමට සූදානම්. හැබැයි ඔබ මට දවසක් කල් දිය යුතුයි. ඒ දවස වෙනුවෙන් මම මේ මරාගත් මුවනාම්බව ඔබට දින්නම්. අද ඔබ මිනිස් මාංශය වෙනුවට මේ මුව මාංශය අනුභව කරනු. යක්ෂයා මහහඬින් සිනාසුණා. නුඹ මාරයා ඉදිරියට ඇවිත් කාලය ඉල්ලනවාද? මාරයාට කාලයක් නෑ. මාරයා ආසනින් යා යුතුයි. යක්ෂය, මාරයාගෙන් කාලය නැතිවුණත් ඔබෙන් කාලය තිබෙනවා. මට දවසක් කල් අවශ්‍යමයි. මම අද හවස ඉටු කළ යුතු පොරොන්දුවක් තිබෙනවා. ඒ පොරොන්දුව ඉටු කර මම හෙට දවසේ මෙතනටම එනවාමයි. මා කෙසේද තොපව විශ්වාස කරන්නේ? එම්බා යක්ෂය, මා ජයද්දිස නිරිඳුන්. මා වචනයක් කීවොත් කීවමයි. ඒ නිසා මගේ ප්‍රාණය හෙට දවසේ නුබට ලැබෙනමාමයි. මා කෙරෙහි විශ්වාසය තබන්න. මේ ඇසූ පෝරිසාද යක්ෂයා ඒට එකඟ වුණා. පසුව මුව මාංශයත් යක්ෂයාට දී රජු නැවත මාලිගයට නික්ම ගියා. පොරොන්දු වූ ආකාරයට එදා සවස අර නන්දනම් බමුණාට කහවණු දහසක් දුන්නා. සියලු කටයුතු නිමාවීමෙන් පසු ජයත්දිස රජු තම පුතු අලීන සත්ත කුමරුව කැඳෙව්වා. මාගේ පුත්‍රය, අදම නුඹ රජු බවට පත්විය යුතුයි. රටවැසියාටත් රටටත් දැහැමි ලෙස සලකව. අධර්මියෙන් කිසි කලක මේ රට පාලනය නොකරව. අලීන සත්ත කුමරුට මේ දරාගත නොහැකි වුණා. පිය රජුනි, මම කුමන වරදක් කොට ඔබව සතුටු නොකලාද? ඇයි අදම නුඹ මාව රජ කරවන්න සූදානම් වෙන්නේ? ඔබ නැටි තැනක මට රජකමින් නැටි ඵලයේ කුමක්ද? පුත්‍ර, නුඹ මට කයින්වත් වචනකින්වත් වරදක් කරලා නැහැ. ඒත් මම පෝරිසාදේකට පොරොන්දුවක් වුණා මම හෙට දවසේ මගේ ජීවිතය දෙන බවට. පුත, නුඹ දන්නවා මම ජයද්දිස. මම පොරොන්දුවක් වුණොත් උනාමයි. පියාණනි, මම ඔබ වෙනුවට යන්නම්. නුඹ මෙහිම සිටිනු මැන. නුඹ යනවනම් මාත් එනවා ඔබ සමග. එවිට අප දෙදෙනාම එහිදී නැසී යාවි. මේ බස් ඇසූ රජු දෑස්වල කඳුළු පුරවාගෙන තම පුත්‍රයා දෙස බලා සිටියා. ඒකාන්තයෙන්ම පුත්‍රය, නුඹ සතු ඇති උතුම් ගතිගුණ සත්පුරුෂයන් හට පිහිටන දෙයක්මයි. නුඹ එහි ගියොත් පෝරිසාද යක්ෂයා නුඹගේ මස් පුලුස්සා නිසැකවම ආහාරයට ගනී. එසේ සිදුවුවොත් එය මට මගේ මරණයට වඩා මහ දුකක් ගෙන දෙනවා. පෝරිසාද යක්ෂයා වෙත යන්න එපා පිය රජුනි. නුඹේ ප්‍රාණය මගේයි. දැන් නුඹේ ප්‍රාණය මම මගේ ප්‍රාණයට පෙරලගෙන හමාරයි. ඒ නිසා නුඹ බිල්ලට දෙනවා කෙර පොරොන්දු වුණේ පියාණන්ගේ ප්‍රාණය නිසා. දැන් යා යුත්තේ මමයි. අපි දෙදෙනාම යා යුත්තේ නැහැ. පියාණන් නවතින්න. මම පිටත් වෙනවා. මේ පැවසූවේ සැබෑ ගුණයක් මත පිහිටි මව්පියෝ වෙනුවෙන් දිවි දෙන්න හිත හදාගත් නිර්භීත බෝසත් දරුවෙක්. ඒ නිසා ඒ වචනයට එරෙහි වෙන්න රජෙකුටවත් බැරිව ගියා. රජුට කීමට පවා දෙයක් නැති වුණා. මොහොතක්වත් ප්‍රමාද නොවූ අලීන සත්ත කුමරු තමන්ගේ ආදරණීය මවටත් පියාටත් වන්දනා කර තමන්ගේ නැගණියටත් සමු දෙමින් තම ප්‍රිය භාර්යාවටත් සමු දෙමින් මේ අභීත කුමරු පිටත්ව ගියා.
පුතු නික්ම යන ශෝකය උසලා ගන්න බැරිව ගිය මව් බිසව සිහිසුන්ව ඇද වැටුණා. ජයත් දිස පිය රජු හිස මත දෑත් තබාගෙන හඬා වැටුණා. නික්ම යන පුතු දෙස බලාගෙන මේ ගාථාව පැවසුවා. සෝම දෙව් රජුනි, වරුණ දෙව් රජුනි, මහා බ්‍රහ්ම රජුනි, හිරු දෙවියනි, සඳු දෙවියනි, පෝරිසාදයාගෙන් මගේ පුතු බෙහෙරා දෙනු මැනවි. මගේ පුතුට පෙරලා මෙහි එන මග සෑදේවා. මේ ආකාරයට අලීන සත්ත කුමරුගේ මෑණියනුත් නැගණියත් අලීන සත්ත කුමරුගේ ප්‍රිය භාර්යාවත් හඬා වැළපෙමින් සත්‍යක්‍රියා කළා. දැන් අලීන සත්ත කුමරු පෝරිසාද යක්ෂයා සොයා ගියා. ඈත තියාම කුමරු එන බව දුටු යක්ෂයා ඕ හොඳ උසමහතයි මුහුණත් හැඩයි. හා කොහි සිටද තා පැමිණෙන්නේ? මා දරුණු මිනීමස් කන්නෙකුව නොදැනද? එම්බා දරුණු සත්වය, මා හොඳ හැටි නුඹ ගැන දන්නවා. මේ වනේ සිටින නුඹ මිනීමස් කන්නෙකු වග. තාගන නොදන මා මෙහි ආවා නොවෙයි. ජයද්දිස්ස රජුගේ යුවරාජපුතු මමයි. මගේ පියා මරණයෙන් බේරා ගැනීමටයි මම මෙහි ආවේ. දැන් තොපගේ මනදොල සපුරාගනු. මාව කාදමව. මේ ඇසූ පෝරිසාද යක්ෂයාට කිසිවක් සිතා ගන්න බැරිව ගියා. මන් දැනගත්ත නුඹ ජයද්දිස්ස රජුගේ පුත්‍රයා බව. දෙදෙනාටම තිබෙන්නේ එක්ක බඳු මුහුණු හැඩරුව. සිය පියා මරණයෙන් නිදහස් කරගන්නද නුඹ මෙහි පැමිණියේ? එය මහා පුදුමයක්. නුඹ මේ කෙරුවේ කාටවත් කිරීමට බැරි දෙයක්. මට මගේ දිවිපිදුම කරගන්න බැරි තරම් දුෂ්කර දෙයක් නෙවෙයි. පියා හෝ මව හෝ මරණයෙන් බේරාගත හැකිනම් මට ජීවිතේ පුදුනවා කියන දේ විශාල දෙයක් නෙවෙයි. ඔවුන්ගේ දිවි රැකුමට තමන්ගේ දිවි පුදන්නේ නම් යම් පින්බර පුතෙක්. ඒ පුත්‍රයා මරණින් මතු දෙව්ලොව යනු ඇත. යක්ෂයා පුදුම වුණා. කල්පනා කළා මෙතරම් ගුණගරුක දරුවෙක් මරා කාදමන්නේ කෙසේද කියලා. මා දෙක නෑ මීට කලින් මරණයට බිය නැති කෙනෙක්. නුඹ මහා පුදුම කෙනෙක්. මරණයට බිය නොවී සිටින්න කෙසේද? යක්ෂය, මා එලිපිට හෝ රහසේ මගේ මේ ජීවිතේ කිසි පවක් කරලා නැහැ. ජීවිතයේ දෙස නැවත හැරී බැලුවත් මගේ ජීවිතේ මරණයට බිය වෙන්න තරම් දෙයක් මා සිදු කර නැහැ. උපන් කෙනෙක් නියත වශයෙන්ම මිය යනවා. ඉතින් ඇයි මම මරණයට බිය වෙන්නේ? අලීන සත්ත කුමරුගේ මේ වචන වලින් යක්ෂයා පුදුමයටත් බියටත් පත් වුණා. කුමරුව පරීක්ෂා කර බැලිය යුතුයි සිතා. මහත් බල ඇති සත්වයෙක් නුඹ. මට නුඹේ මාංශය අමුවමුවේ කාදමන්න බෑ. හරි, නුඹ මම කියන ඕනම දෙයක් කරනවා නම් මට නුඹේ මස් පුලුස්සා කන්ට දොර ගොඩක් ගසාපම්. යක්ෂයා සිතුවේ දර සොයන්න යන මුවාවෙන් කුමරු බිය වී පලා යයි කියලා. නමුත් අලීන සත්ත කුමරු යක්ෂයා කිව් සැනින්ම තමන්ගේ කයේ තිබූ මහා සවි බලෙන් ඊටම සුළු මොහොතක් තුල දර ගොඩක් ගැසුවා. පෝරිසාදය, වහාම මේ කටයුත්ත කරව. දැන් නුඹේ සූදානම මා මරාගෙන කෑමටනේ. අනුන්ගේ මස් කාලා අනුන්ට දුක් දීලනි තොප යැපෙන්නේ. ඉතින් මාව කාදමාපන්. අලීන සත්ත බෝසත් කුමරුගේ මේ වචනවලට යක්ෂයාට දරාගත නොහැකි බියක් දැනුණා. වෙවුලන්න පටන් ගත්තා. ඇත්තෙන්ම නුඹ නිර්භය කුමරෙක්. ගුණ දහම්වල පිහිටා සැබෑ බස් පවසන තාවැන්නෙකුගේ මස කන්ට සමතෙක් කවුරුද? යම් කිසි කෙනෙක් නුඹගේ මස නුඹට හිංසා කොට බුදිත් නම් ඕගේ හිස සත්කඩකට පැරෙනු ඇත. යක්ෂයාගේ මිබස් ඇසූ බෝසත් කුමරුට එක්වරම තම පෙර ජීවිතයේ අතීත කතාවක් මතකෙට නැගුණා. ඒ සස ජාතක කතා පුවතයි. ඒ පෙර ජීවිත කතාවේ සියලු සිදුවීම් ගැන යක්ෂයා සමග කතා බස් කළා. යක්ෂය, එදා ශක්‍ර දේවේන්ද්‍රයාටත් බැරි වුණා නම් මාම පරීක්ෂා කරන්න. දැන් මා මිනිහෙක්ව සිටින විට නුඹ කෙසේද ඒ කරන්නේ? බියක් තියෙනවනම් නැවත මම මෙතනට පැමිණෙන්නේ නැහැ. නුඹව කාදමන එක මට කොහොමටවත් සුබදායක නෑ. මම නුඹට ජීවිත දානය දෙනවා. නුඹට පිටත් වෙන්න පුළුවන්. යක්ෂයාගේ මිබස් ඇසූ කුමරු මෙහෙම සිතුවා. මොහු නම් යක්ෂයෙක් වෙන්න බැහැ. යක්ෂයෙක් නම් මේ වන විටත් මාව කාදමන්න ඕන. නමුත් යකෙකුගේ ඉරියව්වක්වත් මොහුගෙන් පෙනෙන්නේ නැහැ. යක්ෂයෙක් නම් දැස් රත් ඇහැවිය යුතුයි. එහිපිය නොහැලන්න ඕන. සෙවනල්ලක් නැති වෙන්න ඕන. එවෙලෙම කුමාරයාට මතක් වුණා තාම පිය රජුගේ සොහොයුරන් දෙදෙනෙකුම කුඩා කල යක්ෂණියක් කා දමා එක් සොහොයුරෙකු යක්ෂණිය අරගෙන ගොස් ඇති බවට.
කුමරු සිතුවා මේ වෙන කවුරුත් නෙවෙයි යක්ෂයෙක් වගේ මහ කැලෑවේ මැද පෙනී සිටින්නේ තමන්ගේ පියාණන්ගේ වැඩිමහල් සොහොයුරා බව. නැවත අලීන සත්ත කුමරු යක්ෂයා ඇමතුවා. යක්ෂය ඔබ මාව කාදමන්නේ නැතිනම් මින්මත්තට කිසිම දවසක සතුන් මරාගෙන කන්න එපා. මෙසේ පවසා බෝසත් කුමරු යක්ෂයාව පොරොන්දු කරවා ගත්තා. පසුව පන්සිල්හි පිහිටෙව්වා. නුඹ යක්ෂයෙක් නෙවෙයි. නුඹ මගේ පියරජුගේ වැඩිමහල් සොහොයුරායි. මෙයින් යක්ෂයා පුදුමයට පත් වුණා. මොනවා? මම එය පිළිගන්නේ නෑ. එසේනම් ඔබ විශ්වාස කරන කෙනෙක් පිළිගත හැකි වචනේති කෙනෙක් මේ වනයේ සිටිනවාද? එහෙමයි. මහා ඍෂිවරයෙක් මේ වනයේ සිටිනවා. ඒ ඍෂිවරයා කියන දේ මම පිළිගන්නවා. මෙහෙම කතිකා කරගත් දෙදෙනා වනයේ සිටින ඍෂිවරයා සොයා ගියා. ඈත තියාම යක්ෂයාවත් කුමාරයාවත් දුටු ඍෂිවරයා ලොකු අප්පච්චේ පුතයි කොහෙද මේ කැලෑවේ ඇවිතින්නේ? මෙයයි නම් වනයේම හැදිලා වගේ. මේ පුත්‍රයා නම් රජ මැදුරේ හැදිලා වගේ. ඍෂිවරයාගේ ඒ කතාවෙන්ම පෝරිසාදයා තේරුම් ගත්තා කුමාරයාගේ කතාව සත්‍යයක් බව. මහා ඍෂිවරයා පෝරිසාදයා දෙස බලා ඔහුට සිදු වූ සියලු දේ පැවසුවා. එන්න ඔබ අපේ රාජ්‍යයට පැමිණෙන්න. නෑ මට මිතරම් දෙයක් පෙළත් නැවත මාලිගයට යන්න උවමනාවක් නෑ. පුත්‍රය නුඹ යන්න. මම මේ තාපසින් වහන්සේලාම නතර වෙනවා. මම මේ ගත කරන ඉතිරි ජීවිත කාලය තාපසයෙක් ගත කරනවා. අලීන සත්ත කුමරු හරිම සතුටින් නැවත මාලිගයට පිටත්ව ගියා. අලීන සත්ත යුව රජු පෝරිසාද යක්ෂයාගෙන් බේරී නැවත පැමිණුණා කියා මුළු කම්පිල්ල රටේම ප්‍රසිද්ධ වුණා. ජයත් දිස රජුත් මව් පිසවත් පැමිණ තම පුතු ආදරෙන් පිළිගත්තා. අලීන සත්ත කුමරු සිදු වූ සියලු දේ රජුටත් මව් පිසවටත් විස්තර කළා. පිය රජුනි, ඒ සිටින්නේ වෙන කවුරුවත් නෙවෙයි. ඔබේ වැඩිමහල් සහෝදරයයි. මේ ඇසූ ජයත් දිස රජුට හරිම සතුටුයි. මගේ අයියන්ඩි ජීවතුන් අතර සිටින විට මම කෙසේද රජකම් කරන්නේ? මම මගේ අයියන්ඩිට උරුම රාජ්‍ය ලබා දෙනවා. එසැනින් සේනා සූදානම් කර රජෙක්ව නංවා ඒමට සුදුසු ආකාරයට ඇතාවත් සරසාගෙන රජුට උරුම ඔටුන්නත් සූදානම් කරගෙන වනයට පිටත් වුණා. ඒ වන විටත් පෝරිසාදයා තාපස පැවිද්දෙන් පැවිදි වී සිටියා. වහා ඇතුපිටින් බැසගත් රජු අයියන්ඩි, එන්න අපිත් එක්ක යන්න. අයියන්ඩිගේ රාජ්‍ය බාර ගන්න. නෑ මම එකම ජීවිතය ඇතුළේ දෙපාරක් ඉපදුන කෙනෙක්. මට නැවත රාජ්‍යයක් අවශ්‍ය නෑ. මට ඕනේ මේ දුක්ඛිත සසරෙන් මිදෙන්නයි. ඒ නිසා මම මේ ඍෂිවරුලාම නතර වෙනවා. පසුව ජයද්දිස රජු මහා විශාල පර්වත දෙකක් අතර බැම්මක් බැඳ විශාල වැවක් ඉදිකර මහා කෙත්යායක්ද සකසා තවුස් උතුමන්ට දන් දීම පිණිස ධනවත් පවුල් දහසක් ගෙනවිත් පදිංචි කෙරෙව්වා. මේ ගම ඉදි කෙරුවේ තම අයියන්ඩිය වෙනුවෙන් තාපසවරුන්ට පිණ්ඩපාත යාම පිණිස නිසා ඒ ගමට චුල්ල කම්මාස නියංගම ලෙස නම තැබුවා. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු පහදාදී මව්පියන්ට සැලකීමේ උතුම් ගුණ පහදාදී ධර්ම දේශනාව නිමා කරන විටත් මව්පියන්ට උපස්ථාන කරපු අර තරුණ භික්ෂුන් වහන්සේ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. එදා අලීන සත්ත කුමරුගේ පියා ජයත්තිස්ස රජු වී සිටියේ සුද්ධෝදන රජතුමායි. ජයත්තිස්ස රජුගේ බිසව වී සිටියේ මහා මායා දේවියයි. අලීන සත්ත කුමරුගේ ප්‍රිය භාර්යාව නම් රාහුල මාතා යශෝධරා තෙරණියයි. පෝරිසාදයාව සිටියේ අංගුලිමාල මහරහතන් වහන්සේයි. අලීන සත්ත කුමරු නම් අප මහා බෝසතාණන් වහන්සේය. අද කතාව ලස්සනයි නම් ලයික් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.